හායි පොත්වලට ආදරය කරන අය විදිහට පොත් පිලක් අඩුවෙන් ඉල්ල ගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද නේද? මේ පාර බුක් ෆෙයා එකේ වැඩිම ඩිස්කවුන්ට් තියෙන බාගින් ස්ටෝල් එකට අපි ගිහින් බලමුද? 50% ඩිස්කවුන්ට් හම්බුනේ මම හිතන තරමින් බාගේට් ස්ටෝල් වල විතරයි. ඉතින් මේ පෙන්ලා තියෙන පොත් ටික මම ගත්තේ බාගින් ස්ටෝල් වලින්. හැම එකටම වගේ 50% ඩිස්කවුන්ට් තිබ්බා. මෙතන තියෙන පොත් හැම එකම මම ගත්තේ රුපියල් 1250ට අඩුවෙන්. ඉතින් ඔයාලා හැමෝටම පුළුවන් බාගින් ස්ටෝල් වලට ගිහිල්ලා 50% off එකකට සිංහලයි ඉංග්‍රීසි පොත් ගන්න. සුසර, ආශිර්වාද, ගොඩගේ, සරසවි, නෙප්චූන් ඔය වගේ පබ්ලිෂර්ස්ලා ගොඩක් හිටියා බාගින් ස්ටෝල් එකේ. ඔයාලට අඩුවෙන් පොත් ගන්න ඒ වගේම 50% off එකක් තිබ්බට මේ පොත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ පොත් නෙමෙයි. ඉතින් අපි බලමු මේ බාගින් ස්ටෝල් එක කොතනද තියෙන්නේ කියලා. එන් හෝල් එකේ තමයි මේ බාගින් ස්ටෝල් එක තියෙන්නේ. ඒ කියන්නේ AB හෝල් වලට ටිකක් එහායින් තමයි මේ බාගින් ස්ටෝල් එක තියෙන්නේ. ඔයාලා මුලින්ම බාගින් ස්ටෝල් එකට ගිහිල්ලා පොත් ටික තෝරගත්තොත් ලේසි කියලා මම හිතනවා. මොකද එතන එන පීස ටිකක් වැඩි. ඒතර පොත් ගොඩක් තියෙනවා ඒක තෝරගන්න ඕනේ. ඒ හින්දා එතන ඇවිල්ලා පොත් ටික කලින්ම තෝරගත්තොත් තෝරගෙන ඉතුරු ස්ටෝල් වලට යනවා නම් ඉතින් හොඳයි කියලා තමයි මගේ අදහස. එතකොට මේ පොත් බලන්න කන්ඩිෂන් එක හොඳට තියෙනවා. ඉල්ලුමක් තියෙන පොත් රුපියල් 1250ක් වගේ කාරකට හම්බ වෙන්නේ. මම නම් ස්ටෝල් 3කට විතරයි මේ පාර ගියේ. මම ගියේ සුසරේකට, අකුරේකටයි, ජයා බුක් ෂොප් එකේ බාගින් ස්ටෝල් එකටයි. මම දැක්ක ආශිර්වාද එකේ බාගින් ස්ටෝල් එකේ රුපියල් 750,000 1500 2000 වගේ ප්‍රයිස් වලට පොත් දාලා තියෙනවා. ඒතුරු හැමතැනම 50% off එක දාලා තියෙනවා දැක්කා. මට ඕන පොත් ටික ගත්තට පස්සේ මගේ ඉතිරි ස්ටෝල් වලට නම් ගියේ නෑ. ඔය ස්ටෝල් තුනෙන් තමයි ඔය පොත් සේරම මම ගත්තේ. ඔයාලටත් ඉතින් බාගින් හෝල් වලින් අඩුවට Tamanට අවශ්‍ය ප්‍රමාණයට 100ක් ක්වලිටියට නෙමෙයි 70ක් හොඳ තත්ත්වයේ තියෙන පොත් තියෙනවා. Tamanගේ අවශ්‍යතාවය අනුව ගණන් අඩුවට ඩිස්කවුන්ට් හොයන හින්දා ෆෙයා කරන්නේ නේද? ඉතින් ඩිස්කවුන්ට් එකට අපිට එතනින් පොත් ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඊටු හැම ස්ටෝල් එකකම 120ක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. විශේෂයෙන් ඉංග්‍රීසි පොත් කියවන කෙනෙක් නම් බාගින් ස්ටෝල් එකෙන් පොත් ගන්න එක සුදුසුයි කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මොකද ඉංග්‍රීසි පොතක් සාමාන්‍ය රුපියල් 3000 4000 වගේ වෙනවා මේ දවස්වල. එතකොට ඉංග්‍රීසි පොතක් රුපියල් 1500ට 2000ට වගේ බාගින් ස්ටෝල් වලින් හොයා ගන්න පුළුවන්. හැබැයි බාගින් ස්ටෝල් වල අලුත්ම කියන්නේ මේ දවස්වල තියෙන එඩිෂන් නම් නැහැ. ඒකට කන්න පොත් තියෙන්නේ. සමහර අවස්ථාවලදී තියෙන්න පුළුවන්. ඒක ඉතින් ටිකක් තෝරලා බලලා ගන්න ඕනේ. පුළුවන් තරම් උදේවරුක ඇවිල්ලා ටිකක් වෙලාව ගත කරලා ඒ ස්ටෝල් හැම එකටම වගේ ඇවිදලා Tamanට ඕන පොත් ටික හොයාගෙන පර්චේස් කරන්න හැකියාව තියෙනවා. එතකොට බාගෙන් පොත් කියන්නේ මොනවද? සමහරව හිතන බාගෙන් පොත් 150ක් ඩිස්කවුන්ට් එකක් තියෙන හොඳ නෑ පොත් ක්වලිටි නෑ කවර කැඩිලා ඇතුළේ පිටු නැහැ print වෙලා නැහැ නෑ එහෙම ගැටලු නෑ. ඔයාලට ගියොත් තේරෙයි බාගෙන් ස්ටෝල් වල තියෙන්නේ ටිකක් කියන්නේ 100ක අපේ ඉතුරු පොත් වල තියෙන ක්වලිටි නම් ඇත්තටම නැහැ. ඒ වුණාට අපිට පාවිච්චි කරන්න බැරි ප්‍රමාණයට නෙමෙයි. ඉතාමත් හොඳ ක්වලිටි එකක් 70ක පොතේ ක්වලිටි තියෙනවා. පාට පොට පිටු අවභාගයක් මිච්ච කවර නැමිච්ච ඒ වගේ පොත් තියෙනවා. එතකොට ආය print වෙන්නේ නැති පොත් ටිකක් ඒ කියන්නේ විකුණ ගන්න බැරි අන්තිමට ඉතුරු වෙන පොත් ටික ගොඩක් ලාට ඉතින් බාගෙන් කියලා කියන්නේ එයාලගේ ස්ටොක්ස් ක්ලියරන්ස් කරන එකනේ. එතකොට ඒ හැම බලත් ඉතින් අපිට හොඳ පොත් හොයාගන්න පුළුවන්. මොකද මේ පාර අකුර බාගින් ස්ටෝල් එකේ තිබ්බා පැකින්වත් කඩපු නැති සිංහල පොත් වගේ. එතකොට ඒවා ඉතින් ඩැමේජ් මොකුත් නැහැ. පැකින් එකත් පිටින්ම තිබ්බේ. මම හිතන්නේ අකුර එකේ නම් සිංහල පොත් වලට හම්බුනේ 140ක ඩිස්කවුන්ට් එකක්. ඉංග්‍රීසි පොත් වලට නම් 150ම හම්බුණා. එතකොට සෙනග ගොඩක් ඉන්නවා ඒකේ. ඉතින් තමන්ට මුදල් ටික විතරක් අරගෙන බාගින් ස්ටෝල් එකට යනවා නම් හොඳයි. බෑග් ගොඩක් ඉල්ලගෙන යන අමාරුයි. ඒක නිදහසේ අපේ පොත් ටික තෝරගන්න පුළුවන්. අපේ පොත් ටික තෝරගත්තට පස්සේ අපි ගෙවින් කරලා දාපුවම ඉන්න අයටත් ලේසි අපිටත් ලේසි. එතකොට අනිත් ලොකු බෑග් එල්ලගෙන ඒ පොඩි ඉඩ කඩේ ඇවිදලා පොත් හොයාගන්න ඉතින්
අමාරුයිනේ. ඒක තමන් ලේසියෙන් ගිහිල්ලා ඒක හොයාගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් පුළුවන් තරම් උදේ වරුවක යන්න. ස්ටෝල් හැම එකකටම යන්න පුළුවන් නම් යන්න. ඒ හැම ස්ටෝල් එකකටම ගිහිල්ලා ප්‍රයිස් බලන්න. මම දැක්ක ආශිර්වාදකේ ඩෑන් බ්‍රවුන්ගේ පොත් සේරම වගේ තියෙනවා. එයාලගේ සිංහල ට්‍රාන්ස්ලේට් එකක් තියෙනවා. මම දැක්ක ඉංග්‍රීසි පොත් සේරම තියෙනවා වගේ. තමන්ට ඕනේ නම් ඉතින් අවශ්‍ය පොත් සේරම හොයා ගන්න පුළුවන්. ටිකක් වෙලා ගන්න වෙනවා. තමන්ට වෙලාව තියෙනවා නම් පැයක් ටිකක් හරි එතන ඉන්න පුළුවන් නම් හොඳ තත්ත්වයේ තමන්ට ඕන පොත් ටික හොයා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි එතන කියලා පොතක් දැක්කොත් ඒකේ රිවිව් එක චුට්ටක් බලලා පොත පොට්ටක් කියවලා බලලා හොඳයි කියලා හිතනවා නම් පර්චේස් කරන්න පුළුවන්. ලොකු ගාණක් යන්නේ නැහැ. රුපියල් 10,500කට සිංහල පොතක් මේ දවස්වල ගන්න බෑ. එහෙම එකේ වෙනකට ගෙනන පොතක් ඉතින් ඒ ගාණට හම්බ වෙනවා කියන්නේ ලොකු වාසියක් වෙනවා. ඉතුරු තැන්වලදී අපිට 20% ඩිස්කවුන්ට් එකට ගත්තත් පොතේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් දැක්කේ නම් ගොඩක් වෙලාවට හැමතැනම 3,500 4,000 2000 කරමට පොත් තිබෙනවත් බහුතරේ පොත් මේක. මේ පොත දැන් ගොඩක් ට්‍රෙන්ඩින් යන පොත. ඒක මම හිතන රුපියල් 1000කට වගේ තාමට ගන්න පුළුවන්නේ. පිටු ටිකක් කහපාට වෙලා තියෙනවා. ඒ වුණාට ඉතින් පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ ඒ පොත තිබ්බා. ඒ විදිය පොත් ටිකක් තෝරලා මම මෙතන ඉංග්‍රීසි පොත් 20ක් ගත්තා. සිංහල පොත් 5ක් 6ක් වගේ තමයි ගත්තා. සිංහල පොත් ගොඩක් ගන්න ගියේ නැහැ. සිංහල පොත් ටිකකුත් ගත්තා. ස්ටෝල් 3කට ගිහිල්ලා ටයිම් තිබ්බෙත් නැහැ. මගේ බජට් එකට හරියන්නේ ඉතින් පොත් හම්බුන හින්දා එතන ගිහට මම පොත් බලන්න ගියෙත් නැහැ. මොකද මම ඉතුරු ස්ටෝල් වලට යන හින්දා මම බාගින් ස්ටෝල් පැයක් විනාඩි 50ක් පැයක් වගේ වෙලාවක් ඉඳලා මම වියදම් කරන්න ප්ලෑන් කරන අපගානට පොත් ටික අරගෙන ඊට පස්සේ මම ඉතින් ස්ටෝල් වලට ගියා. මම කලින් සරවල මේ බාගින් ස්ටෝල් වලට ගිහලා තිබ්බේ නැහැ. දැනගෙන හිටියට යන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මම ගන්න පොත් ටික තිබ්බේ නැහැ බාගින් ස්ටෝල් එකේ. මම මට ඕන පොත් ටික අරන් ආවේ. මේ පාන ගෙදරින් ප්ලෑන් කරගෙන ගියේ. මම බාගින් ස්ටෝල් වලට ගිහලා මෙන්න මේ ගාන වියදම් කරලා මම ඉංග්‍රීසි පොත් ටිකක් ගන්නවා කියලා. ඉතින් එතකොට ගියාට පස්සේ ඇත්තට මට මගේ මම හිතපු ගානට වියදම් කරලා ගන්න පොත් තිබ්බා. ඉතින් මම මේ පොත් ටික ගත්තා. ඊට පස්සේ සිංහල පොත් ටිකකුත් තිබ්බා. සිංහල පොත් නම් බාගින් ස්ටෝල් වලින් ගන්නවා කියලා හිතන්නේ නෙමෙයි කියනවාට සිංහල පොත් වගේක් තිබ්බා. ඉතින් පොත් 5ක් 6ක් විතර අරගෙන මට ඕන විදිහට පොත් ටික අරගෙන ආවා. ඔයාලත් බුක් ෆෙයාර් යද්දී අනිවාර්යෙන් බාගින් ස්ටෝල් එකට යන්න. මම නම් කියන්නේ ඉතුරු ස්ටෝල් වලට යන්න කලින් බාගින් ස්ටෝල් එකට ගිහිල්ලා තමන්ට පොත් තියෙනවා නම් ඒ ටික අරගෙන ඊට පස්සේ ඉතුරු ස්ටෝල් වලට ගියා නම් හොඳයි කියලා. පුළුවන් තරම් උදේම යනවා නම් ඉතින් ඒකත් හොඳයි. ඔයාලත් ගිහින් බලන්න. බාගින් ස්ටෝල් වලින් මම හිතනවා හැමෝටම අඩු ගානේ එක පොතක්වත් ගන්න තියෙයි කියලා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම මේ පාර 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා බාගින් ස්ටෝල් වලට ගිහින් ඒ අත්දැකීම විඳලා අපිත් එක්ක ඒ අත්දැකීම් ෂෙයා කරගන්න කියනවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පොතත් එක්කම රැඳිලා ඉන්න.